Excuse me, sir. Sir, madam, තව 5 minutes වලින් එනවා ඒක. හොඳයි හොඳයි. It's okay. Right. Okay. මේ කීර්ති නේද? Yes. කීර්ති. කීර්ති දැන් කොච්චර කාලයක් වෙනවද මෙහි වැඩට ඇවිල්ලා? Actually, sir, අවුරුද්දකට කිට්ටුයි, sir. හොඳයිනේ. රසම හොඳයි. Very good, very good. Good. කීර්ති මේ දැන් ගොඩක් දෙනෙක් රට යනවා නේද? මේ රට රස්සාවල් වලට. ඔව් සර්. මටත් යන්න chance එකක් ආවා. මගේ කට්ටිය ගියා. මං හිටියා සර්. ඉතින් කීර්ති නොගියේ. ගියා නම් හොඳ පඩිනේ නේද? සල්ලි වගේ සර්. ගෙදර නෝනයි දරුවෝමයි දාලා යන්නේ කොහොමද? ඒගොල්ලෝ ගැන හිතනකොට ටිකක් හිත නිකන් මොනවද වෙලා යනවා සර්. ඒකින්ද මං ගියේ නෑ. ඒකත් හොඳයි. හැබැයි කීර්ති ජීවත් වෙන්න සල්ලිත් ඕනේ නේද? මේ හම්බ වෙන පඩිය හොඳ ගාන ෂේප් වෙලා ඉන්නවා සර්. නෑ ඒක හොඳයි. මම කියන්නේ මේ දැන් ඔය කීර්තිට හම්බ වෙන පඩිය ඔය ගෙදර වැඩ කටයුතු කරගෙන යන්න ඇතිද? සර් ලාවට පිරිමැහිල්ල වැදගත් විදියට කරගෙන ජීවත් වෙනවා සර්. හොඳයි අර පිරිමැස්මේ. And that's right. මේ ඒ කියන්නේ කීර්තිට ලොකු බලාපොරොත්තු නැහැ. නැතුවමත් නෙමෙයි සර්. ඩ්‍රීම්ස් තියෙනවා. ඩ්‍රීම්ස් තියෙනවා. තියෙනවා. ඒක හොඳයි. මේ කීර්ති හිතන විදිහ ඔව් සර්. හරියටම හරි. Thank you sir. Thank you. Actually thank you. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවානේ. ඔව් සර්. තමන්ගේ සැප පහසුව ගැන හිතලා ඒක අනුව වැඩ කටයුතු කරන්නත් ඕනේ. මොකද දන්නවද? නැත්තම් වයසට යනකොට දුක හිතේ. දුක නම් ඉතින් සර් දැනුත් තියෙනවා සර් දුක. මම අහන්නම හිටියේ. ඔව් සර්. කීර්තිට වාහනයක් එහෙම තියනවද? රෝස් රොය එකක් තියෙනවා. මේ රෝස් රොය කාර් එකක්? ඕ කාර් එකක් නෙමෙයි. රෝද දෙකේ බයික් එකක්. බයික් එක යනවා ඒ කාර් එකේ යන විදියට. ඩ්‍රීම්ස් ඩ්‍රීමින්. Yeah. හොඳයි. එහෙම හිතා ඉන්නේ හොඳයි. දැන් මේම දෙයක් තියෙනවා ඉතින්. අර ළමයිත් එක්ක බයික් එක යන එක නම් ඒ තරම් හොඳ නෑ නේද? අවදානක් නේද? ඉතින් සර් කාර් එකක් ගන්න අපිට බෑනේ සර්. සර් කියන්න මම විතරක් නෙමෙයි. අපේ නංගි, අපේ අක්කා. අපි හරි දුප්පත් සර්. අපි ඔක්කොම හිතුවා අපිට කාර්යයක් ගන්න පුළුවන් වෙයි කියලා. මාත් හිතන් හිටියා අපේ පවුලේ වුණොත් හිතන් හිටියා. ඒ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා එහෙම් පිටින්ම සර් ගඟට කපපු ඉනි වගේ ගහගෙන යනවා. දැන් බලාපොරොත්තු ඔක්කොම මෙහෙම බදාගෙන ඉන්නවා විතරයි. ඔක්කොම උන් ටික සර් නියමෙට අපිව ඇඳුවා සර්. අපි දැන් හරි වැදගත් විදියට ඇඳගෙන ඉන්නවා සර්. හොඳයි. එහෙනම් බොහොම හොඳයි. හරි සර්. හරි. සර් මේ හැබැයි මේ තියෙන අයට ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්නේ මොනවත් නැහැ සර්. ඔය පාඩුවේ සනීපෙන් සැපෙන් ඉන්නවා සර්. ඒක හොඳ චේතනාවක්. හොඳයි කීර්ති. හරි. සර් ටී එකක් හදන් එන්නද? ඔව් කමක් නැහැ. සර් ෂුගර් ලෙවල් එක? ප්‍රශ්නයක් නෑ තාම නෝමල්. right very good. සර් ඇතුළට එනවද? නෑ මට මෙහෙ හොඳයි මොකද වාතාශ්‍රිත හොඳයිනේ. මම ආසයි සබයික පරිසරයට. Actually right sir right 1 minute.